ඔයාලට කියලා දෙන්න යන්නේ බිත්තර කරියක් හදාගන්න විදියයි. ඒ සඳහා බලමු අපිට අවශ්‍ය කරන දේවල්. කැමති ප්‍රමාණයක බිත්තර මන්නම් දෙකට පලාගෙන අරන් තින්නේ. පොල් කිරි, රට ලුණු ගෙඩිය, සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩිය, සුදු ලුණු දෙක තුනක්, ඉඟුරු ස්වල්පයක් තලා ගන්න, රම්පේ කරපිංචා මට කරපිංචා නැති ඉඳ මම රම්පේ විතරයි පාවිච්චි කරන්නේ. කුරුඳු පොති කැබැල්ල, එනසල් ඇට දෙක තුනක්, කරාබු නැට දෙක තුනක්, අමු මිරිස් කරලා. ඊට අමතරව ලුණු කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, අබ, බැදපු තුන පහස, පොල් තෙල්. දැන් අපි බලමු හදාගන්නේ කොහොමද කියලා. ඉපේ තියලා ඒකට තෙල් මේස හැඳි දෙකක් විතර දාගන්නවා. ඊට පස්සේ තෙල් ටික රත් වේගෙන එනකොට අබ සල්පයක් දාගන්නවා. දැන් මේ ටික චුට්ටක් බැදෙනකන් පුපුරනකන් තියාගෙන ඉන්නවා. මයි තෙල් ටික රත් වෙලා නැහැ. ඒකයි අබ ටික චුට්ටක් පුපුරන්න ප්‍රමාද. ඔයගොල්ලෝ තෙල් ටික රත් වුණාට පස්සේ අබ ටික දාන්න. ඔන්න දැන් අප ටික පුපුරගෙන ඉන්නේ. ඊට පස්සේ අපි මේ තලාගත්ත ඉඟුරු ටික මේකට දානවා. ඉඟුරු ටික දාලා ඌට්ටක් විහිණේර කරලා සුදු ලුණු ටිකත් ඒකටම දානවා. ඕගොල්ලෝ ඉඟුරු සුදු ලුණු දෙක එකට දාලා තලා ගන්නත් පුළුවන්. මම මේ වෙන වෙනම දාගත්තේ. දැන් මේ ටික උත්තත් ටෙම්පරාදු කරනවා. ඊට පස්සේ මේකට කරාබු නැටි එනසල් දාන්න. මට එනසල් නෑ යාළුවනේ. මං කුරුඳු පොතු ටිකයි කරාබු නැටි ටිකයි දාලා නැවත කලවම් කරගන්නවා. ඊට පස්සේ මේකට කපාගත්ත රතු ලුණු ටික දාගන්න. මේ ටිකත් හොඳට කලවම් කරගන්න. දැන් අපි මේකට රම්පේ ටික ඇඩ් කරගමු. අමු මිරිස්, තක්කාලි මේ ටික දාලා මේ විදිහට හොඳට කලවම් කරගන්න. වහිනවා. අපි දැන් මේකට බැදපු 3-5 තේ හැඳි දෙකක්, මිරිස් කුඩු තේ හැඳි එකක්, කහ කුඩු අන්නම්මේ තේ හැඳි කාලා දාගෙන
ලුණු තේ හැන්දම් මම දැනට දානවා. එතකොට ලුණු අවශ්‍ය පරිදි දමා ගන්න. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න. පස්සේ මේකට අපි පොල් කිරි ටික දාන්න. ඔයගොල්ලෝ මේකට පොල් කිරි පොඩ්ඩක් වෙන දාලා කලවම් කරලා විනාඩි 3ක් විතර මේව වහලා තියාගන්න. මේ විනාඩි 3කට පස්සේ පොඩ්ඩක් මෙහිම කලවම් කරන්න. ඊට පස්සේ අපි තඹ ගත්ත බිත්තර ටික මේකට දාගන්නවා. ඕගොල්ලන්ට බිත්තර ගෙඩිය පිටින් දාගන්න පුළුවන්. චුට්ටක් පීයකින් කපලා එහෙම ඔක්කොම ටික මම දාගන්නවා. දාලා දැන් අපි මේ හොද්ද හැඳි ගාන්නේ නෑ ගොඩක්. එතකොට බිත්තර ටික බිත්තරයේ කහමදේ ගැලවිලා යනවා. ඒකින්ද මේම හිමීට කලවම් කරන්න. දැන් අපි මේක විනාඩි 2ක් විතර තව වහලා තියමු. දැන් මේ විනාඩි 2-3කට පස්සේ හොඳට උතුරනවා. ඊට පස්සේ අපි ආයි මේ කෙරෝලින් මෙහෙම කරලා පොඩ්ඩක් කලවම් කරන්න. සම්පූර්ණ බිත්තර ගෙඩිය දාගත්ත නම් හැඳි ගන්න පුළුවන්. හොඳට කපලා දාගත්තාම මෙහෙම තමයි මේ කරන්නේ. ඔයගොල්ලන්ට ස්මෝල් නම් තව කිරි ටිකක් දාගන්න පුළුවන්. මම ආයි දාන්නේ නෑ කිරි. ඉතින් යාළුවනේ නැවතත් ඔයගොල්ලන්ට මේ වගේ රෙසිපි දැනගන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න. දන්නේ නැති දෙයක් තියෙනවා නම් comment එකක් දාලා අහන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි. bye. subscribe කරලම අපිට කියන්න.